රුමේනියාවට එන්න ඇත්තටම කොච්චර වීදමක් යනවද? මෙහි ඇවිල්ලා කරන්න පුළුවන් ජොබ් මොනවද? මෙහි සාමාන්‍යයෙන් ජීවන වීදම කොහොමද? හෙලෝ good morning හැමෝටම. ඉතින් ඔන්න අද මම රුමේනියාව ඉඳලා මගේ පළවෙනි vlog එක කරනවා. දැන් මෙහි වෙලාවින් උදේ 9:45යි. කොටස් සීතලයි. මම ගිය සතියේ Facebook එකේ post එකක් දැම්මා. රුමේනියාවේ ගැන රුමේනියාව ගැන මොන හරි විස්තර තියෙනවා නම් මගෙන් අහන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඒකට මට reply comment විදිහට දාලා තිබුණා. ගොඩක් ප්‍රශ්න. ඉතින් අද මම මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දෙනවා ඔයාලට. ඒකට තමයි මම අද මේ වීඩියෝ එක වීම හදන්න හිතුවේ. රුමේනියාවට එන්න ඇත්තටම කොච්චර වීදමක් යනවද? මෙහි ඇවිල්ලා කරන්න පුළුවන් ජොබ් මොනවද? එතකොට මෙහි සාමාන්‍යයෙන් ජීවන වීදම කොහොමද? ඔන්න ඔය වගේ වැදගත් කරුණු අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක දිගටම බලන්න. ඔයත් රුමේනියාවට එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා හොඳට බලලා වාඩි වෙලා කතා කරමු. එහෙනම් let's go. රුමේනියාවට එන්න අපි කොහොමද මුලින්ම ඇප්ලයි කරන්නේ? ඇත්තටම මෙහෙම සාමාන්‍ය රුමේනියාවට එන්න අපිට ඇප්ලයි කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන්නේ 24 public 24 ඇප් එකක් තියෙනවා. අනිත් එක ආය OLX එක තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලගේ කවුරු හරි මේ අපි කියමු පවුල කෙනෙක් කියලා. පවුල කෙනෙක් කවුරු මෙහි ඉන්නවනම් එතකොට එයාලට කියලා වර්ක් පර්මිට් සාමාන්‍යයෙන් අපිට ගස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒජන්සි එක කරා තමයි. හරි. එතකොට රුමේනියාවෙන් ආවම අපිට හම්බෙන ග්‍රොස් සැලරි එක කොහොමද? දවසට පැය කීයක් වැඩ කරන්න ඕනද? පැය කීයද? කොහොමද උත්තර? ග්‍රොස් සැලරි එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට හම්බෙන්නේ 450යි ග්‍රොස් සැලරි එක. එතකොට අපිට සාමාන්‍යයෙන් සතියකට පැය 40ක් වැඩ ගන්න ඕනේ මෙහි රුමේනියාවේ. එතකොට දවස් 5යි වැඩ ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දවසකට පැය 8ක් තමයි වැඩ ගන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් තමන් අර වැඩ කරන කම්පැනි අනුව මේ අපිට වැඩ කරන දවස් ගාන එතකොට සතියේ දවස් කීයක් වැඩ කරන කියලා ඒ දවල් වෙනස් වෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නෙට ගියොත් රුමේනියාවේ නාදම් පාසුකම් කොහොමද? නවාතැන් පහසුකම් ගත්තොත් සාමාන්‍ය මෙහෙමයි. ඉතින් අර අපි ලංකාවෙන් ඒජන්සි එකෙන් ඇප්ලයි කරනවානේ. එතකොට ඒජන්සි එකෙන් ඇප්ලයි කරලා රුමේනියාවට ආවට පස්සේ අපිට හම්බෙන කම්පැනි අනුව අපේ නවාතැන් පහසුකම් වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය ඔයාලා රෙස්ටුරන්ට් වලට හොටෙල් වලට වගේ එනවා නම් ඒ වගේ සාමාන්‍යයෙන් නවාතැන් පහසුකම් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට සාමාන්‍ය තනි කාමර වගේ හම්බෙන්න තියෙන වාසනාව වැඩි. ඔව්. රුමේනියාවේ කපල් වීසා එහෙම තියෙනවද? එන්න පුළුවන්ද? රුමේනියාවේ කපල් වීසා කියන්නේ මෙහෙමයි. දැන් කපල් වීසා කියන්නේ සාමාන්‍යයෙන් එක පාස්පෝර්ට් එකකට වීසා දෙකක් ගන්න එකනේ. කපල් වීසා කියලා. ඒතකොට කපල් වීසා නම් මං හිතන්නේ නැහැ. හැබැයි සමහරට එහෙම කරන කට්ටිය ඇති. මම දන්න විදිහට නම් එහෙම නැහැ. මෙහෙමයි. කම්පැනි එකට සාමාන්‍යයෙන් එනවා නම් එතකොට දැන් අපි කියමුකෝ දැන් අපි මෙහි කම්පැනි එනවා කියලා. එතකොට ඒ කම්පැනි සාමාන්‍යයෙන් කපල් විදිහට වැඩ ගන්න පුළුවන් අපිට. රුමේනියාවේ මොන වගේ ජොබ්ද තියෙන්නේ? රුමේනියාවේ ජොබ් තියෙනවා ගොඩක්. සාමාන්‍ය මෙහෙමයි. රුමේනියාවට එනවා නම් අනිවාර්යෙන් ඔයාලා තමන්ටම කියලා ස්කිල් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අන්ස්කිල් එනකොට මෙහාට සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙන තියෙන මේ ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ දැන් මම දන්න කෙන මේ කට්ටියට එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. මේ දැන් මගේ යාළුවෙක් ඉන්නවා. ඒ කට්ටිය ඒජන්සියෙන් ඇවිල්ලා මම ඒජන්සි නම කියන්නේ නැහැ මෙතන. ඒ කට්ටිය මෙහාට ආවට පස්සේ එයාලා මෙහි කම්පැනිෙන් එපා කියලා ඊට පස්සේ වෙන කම්පැනි දාලා දිනවා. ඊට පස්සේ දැන් ඒ කම්පැනිනුත් දැන් ඒ කට්ටිය ප්‍රශ්න මොකද ඒ කට්ටිය ඇවිල්ලා දින අන්ස්කිල්. අන්න ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා රුමේනියාවට එනවා නම් තමන්ටම කියලා ස්කිල් එකක් හදන් එන්න. එතකොට ඔයාලා සාමාන්‍ය හොඳ සැලරි යන්න පුළුවන්. එතකොට අර තියෙන මේ පහසුකම් වැඩි. ඇත්තටම හොඳයි සැලරි ගැන කතා කරනකොට සැලරි රේන්ජ් එක කොහොමද ඇත්තටම රුමේනියාවේ? එහෙම සාමාන්‍යයෙන් අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා රුමේනියාවේ ස්කිල් එකක් ඇතුව එනවා නම් ඔයාලට හොඳ සැලරියට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අර අන්ස්කිල් වෙන කට්ටියට ඉතින් රුමේනියාවේ ඉතින් අර ග්‍රොස් සැලරි 450යි. ඊට අමතරව මෙහි ටැක්ස් කැපෙනවනේ. දැන් ලංකාවේ නම් අපිට සාමාන්‍යයෙන් පූල් පඩි හම් වෙනවා වැඩ කරනකොට. එතකොට මෙහි එහෙම නැහැ. මේ සාමාන්‍යයෙන් අපිට ටැක්ස් කැපෙනවා. අපේ TRC එක ටැක්ස් කැපෙනවා. අන්න ඒ වගේ දේවල් ටැක්ස් කැපුනම සාමාන්‍යයෙන් අපිට අතර එන්නේ 2500ක් විතර වගේ තමයි මේ අර ස්කිල් එක නැති කට්ටිය. ඔව් සාමාන්‍යයෙන් මේ ස්කිල් එක තියෙන කට්ටියට අවුලක් නැහැ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් හොඳ පඩියක් ගන්න පුළුවන් මෙහි රුමේනියාවේ. එතකොට දැන් මම හිතන්නේ රුමේනියාවට අපි ගොඩක් වියදම් කරන් ඇවිල්ලා අපිට මෙහෙට ආවම අපිට හම්බෙන වාසි මොනවද?
මෙහෙමයි සාමාන්‍යයෙන් රුමේනියාවේ දැන් අපි කොරියාව අන්න ඒ වගේ රටවල් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට හොඳ සැලරි රේන්ජ් එකක් තියෙනවනේ. එතකොට ඒ වගේ රටකට ගියාම සාමාන්‍යයෙන් අපිට අවුරුදු 2ක් 3ක් අපි කියමු අවුරුදු 5ක් කියලා. ඒතර අපි ඒ අවුරුදු 5 ඇතුළත සාමාන්‍යයෙන් ඒ වගේ රටක වැඩ කරොත් එහෙම අපිට මේ හොඳ ඉන්කම් එක හදාගන්න පුළුවන්. එතකොට දැන් රුමේනියාව මෙහෙමයි. රුමේනියාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට පඩිය හම්බෙන්නේ ලක්ෂ 2ක් විතර වගේ. ඒතර එකමඩේෂන් එකම හරිය මේ ෆුඩ් කාඩ් එකම කොම් දීලා ඊට අමතරව රුමේනියාවට ආවට පස්සේ ඔයාලට මෙහෙ සෙටල් වෙන්න පුළුවන්. අන්න ඒකයි ඊතර තියෙන ලොකුම වාසිය. ඊට අමතරව ඉතින් මෙහාට ඇවිල්ලා සාමාන්‍යයෙන් ලීගල් විදිහට ඔයාලට සාමාන්‍යයෙන් වෙන යුරෝපීය රටවල් වලට ලීගල් විදිහට ඇප්ලයි කරලා යන්න පුළුවන්. අන්න ඒකයි මම දකින විදිහට තියෙන ලොකුම වාසිය. ඊට අමතරව ඉතින් ඔයාලට පවුලේ කට්ටිය මෙහාට ගෙන්න ගන්න පුළුවන්. ඔයාලා බැඳලා ඉන්නවා නම් වයිෆ් එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් වාසි ගොඩක් තියෙනවා මේ. හරි එතකොට හිතන්නකො අපි දැන් ආවා අපේ අන්ස්කිල් ජොබ් එකට නිකන් ආවා යා කොහොමද? ඇවිල්ලා යා ඊට පස්සේ යාට ජොබ් එක මාරු කරගන්න පුළුවන් දේ මොනවද තියෙනවද මේ වාසි? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් රුමේනියාවට ආවට පස්සේ ජොබ් එකට ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් වැඩ කරන එකම කම්පැනි අවුරුද්දක් අවම අවුරුද්දක් ඉන්න ඕනේ. මේ කියන්නේ රුමේනියාව ලෝ එක අනුව. දැන් ලංකාවේ නම් එහෙම නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් අපි ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයේ ඉතින් අපිට දැන් වුණත් අපිට කියලා අයින් වෙලා යන්න පුළුවන්. දැන් රුමේනියාවේ එහෙම බෑ. රුමේනියාව අනිවාර්යෙන් අර ලෝ එක තියෙනවා. ඒක අපි කියන්නේ රිලීස් රේට් කියලා තමයි කියන්නේ. ඒක අනිවාර්යෙන් ගන්න ඕනේ වෙන ආයතනයක අපි වැඩට යනවනම්. හරි එතකොට රුමේනියාවට එන්න කොච්චර කාලයක් යනවද? මේ ලැන්ග්වේජ් බැරියර් එක කොහොමද? මේගොල්ලන්ට ඉංග්‍රීසි පුළුවන්ද කොහොමද? මෙහෙමයි. සාමාන්‍යයෙන් රුමේනියාවේ ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර වගේ යනවා. ඊට අමතරව ලැන්ග්වේජ් එක කිව්වොත් මෙහි ඉන්න කට්ටියට ඇත්තටම අර පරණ කට්ටියට මේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒ කට්ටිය ඇත්තටම දන්නේම නැහැ. සාමාන්‍යයෙන් දැන් අර අලුත් මේ ජෙනරේෂන් එකේ කට්ටිය සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරනවා. ඒත් ඉතින් අර ඒ කට්ටියට අර ලොකුවටම එහෙම කතා කරන්න බෑ. ඔන්න ඔය තමයි ප්‍රශ්නේ. හරි එතකොට මගේ අන්තිම ප්‍රශ්නේ මොනවද රුමේනියාව ගැන හිතන්නේ? රුමේනියාව ඇත්තටම සුපිරිම රටක්. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය මේ Facebook වල අරහෙ මෙහෙ සාමාන්‍ය පෝස්ට් දානවා, කමෙන්ට් දානවා, මෙහෙ එන්න එපා. ඊට අමතරව මෙහෙ ප්‍රශ්න වෙනවා අරම කියලා මේ එක එක කමෙන්ට් දානවා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න සාමාන්‍යයෙන් ඕනම රටකට තියෙනවානේ ප්‍රශ්න. ඒ කියන්නේ රුමේනියාව විතරක් නෙවෙයි. ඔයාලා රුමේනියාවට එන්න. මම කියන්නේ රුමේනියාවට එන්න මෙහෙ ඔයාලට ඇවිල්ලා අනිවාර්යෙන් සුපිරි ගේමක් ගහගන්න පුළුවන්. මෙහි ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයාලට අර ලීගල් විදිහට මේ අනිත් යුරෝපීය රටවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒ chance එක තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා රුමේනියාවට එන්න. ඉතින් අද අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් කට්ටිය බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.